කරන්න හදන්නේ? උඹ ඉදහංගම කරලා පෙන්නන්න. හරි. දැන් මම මේ කාටි මෙහෙම අතාරිනවා. හරිද? උඹ ඇති නම් ඇති කියන්න ඕනේ. ඇති. ගණින්කෝ. හරි. මම දැන් මේක මාන නෑ. අනලා උන්න ගොඩවල් 4කටම බෙදෙනවා. හරි. දැන් උඹ මේ කැමැති කොට මේක දියාම ඔබට පේන්නද තියන්න ඕනේ? ඕක දිනේ තමයි දන්නේ. හරියට මම දැන් මේ ටික එකතු කරනවා. හරිද? දෙකින් නම් මේ ටික එන්නේ නැහැ. මට නමකුල වරයක්. ඕ දැන් මේ තියෙන උඹේ කාඩ් එක. දැන් මේක හොයන්න යන්නේ නේද? දැන් මේ වන්න කාඩ් නම දෙන්නේ නැහැ. හ්ම්. තාසෙන්ද මං අදහස් හ්ම්. දැන් මම මේව කාඩ් තුනක් දානවා. හරිද? මේකෙන් අන්තිම එක තමයි උඹේ කාඩ් එක. ඔන්න අන්තිම. ඔව් මේ තියෙන උඹේ කාඩ් එක. අඩෝ. ඒ කොහොමද මං ඒ කරේ? දන්නේ නැද්ද ඥාය මැජික් නේ. ඒ උඹ හංග ගත්තනේ. පිස්සුද? මේ නෑ නෑ ඇත්ත කියන්නේ. පිස්සුද මැජික් භාග මට ආයි ගත්තනේ. කරමු ඔන්න. හංග ගත්තා. පළඩු ඇඩ් නෝ. ඒක තමයි ඉඳහකොංගොට කියලා දෙන්නේ. ඉස්සෙල්ලා මේ කාඩ් ටික මුලින්ම ගන්න ඕනේ. හරිද? උඹ කාඩ් එක හංග ගන්න ඕනේ. පිස්සුද? කෝල් එකක් බා. දැන් ගන්න. හලෝ. අනේ මන්ද මේක කායක කොලෙක් ගන්න තාම නෑ. කවුද කෝල් එක ගත්තේ? ගමෙන් කෝල් කරේ බං මේ 100ට අසනීපයි කියලා අපිට ඉක්මනට ගමට එන්න කිව්වා. මේ අපිට ගමට යන්න අදට මෙඩිය කාලෙකට. ගමට යන්න? එහේ අර නිම්හින්ගේ මතකයනුත් තියෙනවනේ බං. මං දන්නවා ඒක. ඉතින් අපිට කරන් දෙන්න ගමට යන්න ඕනේ. මොකද බං? වතුර ගෙනත් තියන්න. ආයි දාම ගෙනත් දෙන්න. ඔය මොකේද බං යන්නේ ගමේ? ඒ ට්‍රේන් එක තියන්. ට්‍රේන් එකක් තියෙනවා. අද හවස් එකක් තියෙන ඇටි ගියොත් අපිට ඒක උදේ පාන්දර වගේ යන්න පුළුවන් ඒ ගමට. එහෙනම් එහෙම කරමු. මේ පැත්ත බස් ස්ටෑන්ඩ් එක නෙමෙයි ඊට එහා පැත්ත බස් ස්ටෑන්ඩ්.
සෝමසිරි සෝමසිරි ඕ එනෝ මේ මහත්තයනේ මොකද ඒ පාන්දර දොර උත්තරලා දාලා මම මේ හැරී පෝට බැලුවා ඒකම නින්ද ගියා. මොකද දොර වහලා තියෙන්නේ ඕකේ පරණ බඩුවා කියන්නේ තියෙන්නේ ඒකයි වහලා තියෙන්නේ. මෙන්න කරහලා මහත්තයා මම යතුරු අරන් යන්න. ආ කොහමදනේ? තාම ටයිල් ටික ඇරෙන්නේ නැද්ද කුස්සියේ? නෑ මහත්තයා මේ බාසුල් නෑ රබර හදින්න එනවා කිව්වේ. නා ඒක ඩග්ගල අල්ලලා දානවා. සෝමසිරි දැන් මේ අවුරුදුත් ළඟයිනේ එහෙනම් නිමාඩුකුත් තරම් මේ ගෙදර ගිහින් එනවා අපිත් මේ ඉන්නවනේ ආයෙ මේකත් තියාගන්න අනේ බොහොම ස්තුතියි මහත්තයා. හරියන අපි මේ යන්න කලින් කෝල් එක දෙන්නම්කෝ හරි මහත්තයා ඒව කරා. හරි නම් මේ ටයිල් ටිකත් අල්ලලා දානවා ආ කොහෙද මෙහි? අපි අපි මේ සීයා බලන්න ගිහිල්ලා එන ගමන් හොයි ඒ මොකද වෙලා සීයාට සනීප නැහැ. අප්පටසේ. කොහෙද මේ ඔයා මෙහෙ? අතල බෝඩ් එකක් ඉන්නවා. අතන ඔව් බම්මන්. මොකද දැන් කරන්නේ මේ ගම්පා ස්පිරිතාලේ පොඩි දැනක මනෝවෛද්‍ය කෙනෙක් විදිහට වැඩ කරනවා. අම්මට සිරි අපිටත් මොනවා හරි ඕනොත් අනිවාර්යෙන්ම මේ කාලේ අපි කොච්චර සතුටේ හිටියද බං. නිම්මිවත් අද මෙතන හිටියනම් මරුපා. අනේ ඔක ගැන මතක් කරන්නේ බබා. උට මොකද වෙලා තියෙන්නේ? අනේ මන්දම නිම්ම නැති දවසේ නම් ඌ වෙන අවුලෙන් ඉන්නවා ගැන මතක් කරනවට කැමති නැහැ ගගනිකෝ මේ නම්බරේ ආ කියන්නකෝ 075යි 83යි 23යි 185. හරි හරි. හරි එනම් හරි මම කෝල් එක ගන්න දැන් ඔය කල්පනා කරගෙන ඉඳලා වැඩක් නැහැ නේ අපි දැන් ගෙදර යමු ඔබ ඵලයන් මං උන්න හරි එනම් මම යනවා බොරේ